හේලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ කොහොමද හරිම රිචි අන්ලොක් කරගන්න කියලා. ඉතින් අද මම පුළුවන් තරම් කෙටි කරලා මේක අරන් එන්න. ඉතින් ඔන්න දැන් අපි පොලිසියට ගිහිල්ලා මිෂන් එකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. මම මේක ස්කිප් කරගන්න විදිහට. හරි දැන් අපිට කිරිල්ල හම්බෙන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි දැන් කිරිල්ල හම්බෙන්න යමු. හරි ගයිස් ඔන්න දැන් මම කිරිල්ල හම්බෙන්න ආවා. අපි බලමු අපිට මොකද්ද ඉස්සරම කරන්න තියෙන්නේ කියලා. මම මේක පුළුවන් තරම් කට් කර කර දාන්නම්. වීඩියෝ එක ගොඩක් දික් කරමු එපා වෙන හින්දා. ඉතින් අපිට පළවෙනිම කරන්න තියෙන්නේ පොලිසිය පිටිපස්සේ තියෙන කාර් එක අරන් එන්න. එහෙනම් අපි දැන් ඒකට යමු. හරි ගයිස් ඔන්න මේක තමයි කාර් එක. ඉතින් එහෙනම් අපි දැන් මේක අරගෙන කිරිල්ලකට යමු. හරි ගයිස් ඔන්න දැන් මං කිරිල්ලකට ආවා. ඉතින් අපිට දැන් මේ කාර් එකේ රේස් එකක් පදින්න තමයි තියෙන්නේ. රේස් එකක් කිව්වට රේස් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් අර අපි බලමු. හරි ගයිස් ඉතින් ඔන්න දැන් අපිට මෙන්න මේ රේස් එක පදින්න තමයි රේස් එකක් කියන්නේ. ඒකේ වලලු යටින් යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක ස්පීඩ් කරලා දාන්නම් ඔයාලා බලාගෙන ඉන්න. ඉතින් ගයිස් ඔය විදිහට රේස් එක බදලා අනිවාර්යයෙන් සේව් කරගන්න. හරි ගයිස් ඉතින් අපි දැන් ඊළඟට මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා බලමු. ඊළඟට ගයිස් අපිට කරන්න තියෙන්නේ හැකින් ඩිවයිසස් 3ක් හොයාගන්න. ඉතින් ගයිස් පළවෙනි හැකින් ඩිවයිස් එක තියෙන්නේ මෙන්න මෙතන ජැක් අයියලා ගේ ළඟ. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ දුබුරු පාට ගෙදර ඔයාලා අනිවාර්යෙන් දැකලා ඇති. ඉතින් මේක ඇතුලේ තමයි පළවෙනි හැකින් ඩිවයිස් එක තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා පළවෙනි හැකින් ඩිවයිස් එක ගමු. හරි ගයිස් ඉතින් ඔන්න තියෙන හැකින් ඩිවයිස් එක. අපි දැන් එහෙනම් ඊළඟ හැකින් ඩිවයිස් එක තියෙන තැනට යමු. ඉතින් ගයිස් ඊළඟ හැකින් ඩිවයිස් එක තියෙන පොලිස් ස්ටේෂන් එකේ. එහෙනම් අපි දැන් පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා හැකින් ඩිවයිස් එක ගමු. පොලිස් ස්ටේෂන් එකේ මෙහි නෙමෙයි ගයිස් අන්න අර ගබඩා කාමරේ තමයි ඊළඟ හැකින් ඩිවයිස් එක තියෙන්නේ. ඉතින් මේ හරි ගයිස් ඉතින් ඊළඟ හැකින් ඩිවයිස් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට එයාපෝට් එකෙන් දාලා මේ පාරේ එද්දි තියෙන අර මෙන්න මේ හරියේ මෙතන තමයි ඊළඟ හැකින් ඩිවයිස් එක තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න මං ඉන්න තැන මේ මෙන්න මේ මෙතන මෙන්න මේ හැකින් ඩිවයිස් එක තියෙනවා. හරි ගයිස් ඉතින් ඔයාලා ඒක සේව් කරගන්න. එහෙනම් අපි දැන් යමු කිරිල්ල හම්බෙන්න ආයෙත්. හරි ගයිස් මං ඔන්න කිරිල්ල හම්බෙන්න ආවා. අපි බලමු ඊළඟට අපි මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ගයිස් ඊළඟ අපිට කියන්නේ මේ ඩොලර් 3000ක් දෙන්න කියලා. හරිද? ඔයාලා අනිවාර්යෙන් මේක ගහන්න කලින් ඩොලර් 3000ක් හොයාගන්න. හරි ගයිස් ඔන්න දැන් මම ඩොලර් 3000ක් හොයාගෙන ආවා. නැති ඒක අපිට දෙන්න තියෙන්නේ. ඒකත් සේව් කරගන්න. හරි ගයිස් එහෙනම් අපි දැන් ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙන්නේ බැටරි ෆ්‍රොම් ඩියුඩ් මාර්ට්. ඩියුඩ් මාර්ට් එකේ තියෙන බැටරි අරගෙන මෙන්න මේ ඩියුඩ් මාර්ට් එකේ තියෙන මෙන්න මේ බැටරි අරන් එන්න කියලා තමයි කිව්වේ. හරි ගයිස් එහෙනම් අපි දැන් ආයම කිරිල්ල හැමෙන්න. ඉතින් මම මේක ගොඩක් කට් කර කර තමයි දාලා තියෙන්නේ. හරි ගයිස් ඉතින් අපිට ඊළඟට කියන්නේ බීට් ද හේ ගෑන්. ඉතින් අර ටැක්සි දුවන තැනට එහා පැත්තේ තියෙන හේ ගෑ මෙන්න මෙතන ෆාම් එකේ තමයි හේ ගෑන් ගේ ඉන්නේ. ඉතින් මෙයාලව මරන්න කියලා තමයි කියන්නේ. අපි දැන් ඉස්සරවම මේ මුන්ට බෝම්බයක් දාලා බලමු. බෝම්බයක් දාන්න කලින් ගයිස් ක්ලවුඩ් 99 කියලා ගහගන්න. මොකද එතකොට අපේ හෙල්ත් එක බයින්නේ නැහැ උන් ගහවත්. ක්ලවුඩ් 99 කියලා ගහගමු. හරි ගයිස් ඉතින් අපි දැන් බෝම්බයක් දාලා මුන් අවුස්ස ගමු කොහොම හරි. මුන් අර ටිකල් මහත සෙට් එකක් ඉන්න දැවැන්ත උන්ව මරා ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒකට සුපිරි පාස්වර්ඩ් එකක් තියෙනවා. හරි ගයිස් ඉතින් ඔන්න දැන් මම හේ ගෑන්ගත් බීට් කරගත්තා. ඉතින් මේ ඒකට ගොඩක් වලට උදව් වෙන පාස්වර්ඩ් එක තමයි සුප්පර් හොට් ස්ලැප් කියන මම ඔය දැන් ස්ක්‍රීන් එකේ දාපු පාස්වර්ඩ් එක. එතකොට ඒකේ මේ අතේ ගින්දර වැවෙනවා. මේකෙන් උන්ට දෙසරක් තුන්සරක් ගැව්වහම මේ උන් මැරලා යනවා. එහෙනම් අපි ගමු ඊළඟට අපි මොකද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ ගයිස් පොලිසියට ගිහිල්ලා රිචි ඉන්න තැන නම්බරය අරන් එන්න. මෙන්න මේ
උඩ තියෙන නම්බරේ අරන් එන්න තමයි ෆොටෝ එකක් ගහන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් මේකේ ෆොටෝ එකක් ගහගමු. හරි guys ඉතින් මෙන්න මේකේ ෆොටෝ එකක් ගහන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් ආයෙ යමු කිරිල්ල හම්බෙන්න. හරි guys ඔන්න දැන් මං ආයෙ ආවා. අපි බලමු දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. guys අපිට දැන් කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එන්නලු. ඒකේ එක දිගට කියන්නේ එකවර 3 දෙනෙක්ව බස්සන්න කියලා කියන්නේ. මම දැන් ඔයාලට එකක් පෙන්නන්නම්. ඒ කියන්නේ එකක් කරලා අනිත් එක වරදුනොත් ආයෙ එහෙම බෑ. එකක් කරලා අනිත් එකත් කරලා ඊළඟ එකත් එක පැට කරන්න ඕනේ. මම ඔයාලට දැන් එකක් කරලා පෙන්නන්නම්. ඉතින් guys මේක ටිකක් ඔයාලට වටින වැඩක් ඉන්න අනිවාර්යෙන් like 50ක්වත් අරන් දෙන්න මේකට. හරි guys ඉතින් මෙන්න මේ විදිහට උඩින් පෙන්නන ඊතලේ පිටිපස්සෙන් ගිහිල්ලා මුව ගිහින් දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේක කලබල නෑ හිමීට පාර ගියා නම් හරි guys. ඒ කියන්නේ හැප්පෙන්නේ කරන්නේ නැතුව එතකොට ලේසි මේක කරගන්න. අයියෙන් ගිහිල්ලා කෙලව ගන්නට හිමින් ගිහිල්ලා ගාගත්තා නම් හරි. හරි guys ඉතින් ඔන්න ඔය විදිහට මේකේ ඉච්චර ලොකු දුරවල් නෙමෙයි තියෙන පොඩි දුරවල්. අම්මට සිරි හැප්පුණා. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් කරගන්න පුළුවන්. එක දිගට ටැක්සි 3ක් දුවන එක. හරි guys ඉතින් මෙන්න මේ විදිහට පෙන්නන දැනට අපිට ගිහිල්ලා බ්‍රේක් ගහන්න ඕනේ. පෙන්නන දැනට ගිහිල්ලා මෙහෙම නවත්තන්න විතරයි තියෙන්නේ. එතකොට ඉතින් ඔන්න හරි. හරි guys ඔන්න මම දැන් ටැක්සි ඩ්‍රයිවර් කරලා ඒකත් හරියට කරගත්තා. ඉතින් ඒකත් මම සේව් කරගත්තා. ඉතින් අපි බලමු අපිට ඊළඟට කරගන්න තියෙන්නේ මොකක්ද කියලා. හරි guys ඉතින් හරි ඔන්න guys දැන් තමයි සුපිරිම ස්පොට් එක තියෙන්නේ. ඉතින් දැන් අපිට කිරිලයා මේ රිචි ඉන්න කාමරේ මේ හැක් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා දැන් මම මේක චුට්ටක් කට් කරන්න නැතුව තියන්න. ඉතින් දැන් රිචි දුකින් ඉන්න එමාව තාම මෙයාලා බේර ගන්න ආවේ නැත්තේ යාළුවෙක්ගේ දුකින් ඉන්නේ. ඔන්න එතකොටම අපේ කිරිලයා හැක් කරලා දොර අර ගන්නවා කොහොම හරි. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. හරි guys ඉතින් ඔන්න දැන් අපිට රිචිගේ කැරක්ටර් එකට මාරු වෙන්න තමයි තියෙන්නේ. රිචිගේ කැරක්ටර් එකට මාරු වෙන්න කලින් guys ඔයාලා මෙන්න මේ විදිහට කාරයක් අරන් ගිහලා පොලිස් ස්ටේෂන් එක ඉස්සරහින් තියාගන්න. මොකද එතකොට රිචිට එළියට ආපු ගමන් පුළුවන් ඒකට නැගලා යන්න. හරි guys ඉතින් ඔන්න දැන් අපි රිචිට මාරු වෙන්න තමයි හදන්නේ. දැන් තරු 5ම පත් වෙනවා. අපිට දැන් කොහොම හරි මේක තරු 5න් බේර වෙන්න තමයි තියෙන්නේ. ඔන්න guys මම දැන් හෙන කට්ටක් කාලා කොහොම හරි තරු 5 නිවාගත්තා. ඉතින් දැන් අපිට රිචිගේ ගෙදරට ගිහිල්ලා රිචිගේ කැරක්ටර් එක බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පොඩි කමයක් කියන්නම් මේක කරගන්න විදියක්. ඒ කියන්නේ පොලිස් තරු 5ම නිවා ගන්න. හරි guys මම මෙතෙන් ආවා. මම ඒක අන්තිමට කියන්නම් කොහොමද අපි ඒක කරගන්න පුළුවන් ලේසි කියලා. ඉතින් දැන් ඔයාලට පේන්නේ ඇති කට්ටිය නටනවා. ඉතින් රිචිය බේරගත්ත හින්දා. හරි guys ඉතින් අනිවාර්යෙන් මේකට like 50ක් කරන් දෙන්න. ඉතින් මම හිතනවා මේක වැදගත් වීඩියෝක් වෙයි කියලා. එහෙනම් ඊළඟට සෙට් වෙමු. ඉතින් guys මම කියන්න ගියපු දේ තමයි තරු 5 නිවා ගන්න ලේසිකම තමයි ඔයාලා එතෙන්ට ගිහිල්ලා එයාලට ඇරෙස් වෙන්න. එතකොට ඔයාලා ඉබේම අර පොලිස් ස්ටේෂන් එකේ එළියෙන් ඇතුලෙන් එළියට ආවම තරු 5න් එක තරුවක් විතරයි පත් වෙලා තියෙන්නේ. එතකොට ඉතින් ඔයාලට ලේසියෙන්ම තරුව නිවා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් කරලා බලන්න. thanks for watching. එහෙනම් ඊළඟට සෙට් වෙමු.